කියලා ප්‍රාර්ථනා කරන යාළුවෝ සියලු දෙනාට මොන්ටි වෙන්ද වගේ මදත් අරගෙන මැද පෙරදිග රට කෙනෙක් අද ලංකාවට වගේ සැලරි ගන්න වගේ සැලරි කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් වෙන්ද වගේ මත් දවසේ කරන කියන සෑම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. good morning වල සියලු දෙනාට පින් ගත 2025 12 වෙනි මාසේ 13. ඉතින් වැඩ විස්තර වලින් කතා කරමු. බැලුව මැද පෙරදිග රට ඉඳලා ලංකාවට මුදල් යනවා. ඔයාගේ මුදල් කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් ඉස්සරවම ලංකාවේ මහ බැංකුවේ ඩොලර් එකක් ගෙනුම් මිල රුපියල් 305.32යි. ඒ වගේම විකුණුම් මිල රුපියල් 312.91යි. ඒ වගේම මැද පෙරදිග ඩොලර් එකක් රුපියල් 308.51යි. ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් දිනාර එකක් රුපියල් 817.54යි. ඒ වගේම අල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබායි දිරහම් එකක් රුපියල් 84.3යි. ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියාල් එකක් රුපියල් 82.36යි. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් දිනාර එකක් රුපියල් 435.94යි. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඕමාන් රියාල් එකක් රුපියල් 802ක් වෙනවා. ඒ වගේම අයිසමාන් එක්ස්චේන්ජ් එකේ කටාර් රියාල් එකක් රුපියල් 84.89යි. ඒ වගේම කුවේට් දිනාර එකක් වෙනවා රුපියල් 1765. ඒ වගේම කුවේට් දිනාර එකක් Google රේට් එකේ වෙන රුපියල් 1777ක්. ඒ වගේම UAE අල්මුල්ලා අල්නාදා BC වලත් රුපියල් 965 රුපියල් 1704 වෙනති. මේ අතරින් කැමති එක්ස්චේන්ජ් එකක් කරා ලංකාවට වගේ සැලරි ගෙවන්න. ඒ වගේම යූරෝ එකක් වෙන රුපියල් 362.36ක්. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 239.25යි. ඒ වගේම ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් 205.93යි. ඒ වගේම මලයාසියන් රින්ගිට් එකක් රුපියල් 75.38යි. ඒ වගේම ඊශ්‍රායල් සේකර් එකක් රුපියල් 96.29යි. ඉතින් අපි බලමු මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල. ඉතින් කුවේට් රත්තරන් මිල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබිය රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබායි රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාර් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕමාන් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අරගෙන ආයේ මැද පෙරදිග රට කෙනෙක් අද ලංකාවට වගේ සැලරි ගන්නවා. ඔයාගේ සැලරි කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් මේ වගේ වටින වීඩියෝ දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙන්න මේ වගේ තවත් වීඩියෝකින් හමු වෙනකන්. එතකන් ඔයාලට සුබ දවසක් ජය වේවා.